මේ ඔබ දකින්නේ ජායල ඒකල පිහිටි කර්මාන්තපුරයයි. මේක ලොකු ඉඩමක්. ලොකුම මම හිතන්නේ විශාල අක්කර ගානක කර්මාන්තපුරයක්. විශාල වැඩ පොළවල් ප්‍රමාණයක් තියෙනවා. මේ ජායල ඒකල පිහිටි ඉන්න මිනිස්සුන් මං හිතන්නේ ගොඩක් ජොබ් කරන්නේ මෙහෙ. මේ අවට ගම්වල මිනිස්සු වෙන්නේ නැති මේ ජොබ් කරනවා ඇත්තේ. කැන්ටින් එකක් තියෙනවා. කවුරුවත් නම් පේන්නේ නැහැ. ඒක තියෙන්නේ මං හිතන්නේ ඒ ෆැක්ටරි කැන්ටින් එකක් වෙන්න ඕනේ. තව වැඩ තව කොම්පැනි මොකක් හරි. මේක පාරෙන් එහා පැත්තට තියෙනවා මේ කර්මාන්තපුරය. මේ පැත්තට තියෙනවා. මෙතන හතරමං හන්දියක්. ඊයර පැත්තට ඒ පැත්තේ ඉවරයි පාර. ඒ පැත්තේ හතරමං හන්දියක් වගේ තියෙනවා. කොනවල ෆැක්ටරි ගොඩක් තියෙනවා. මෙතනත් පොඩි හතරමං හන්දියක් වගේ. මේ පැත්තට තියෙනවා වැඩ පොළවල්. මේ පැත්තටත් එහෙමයි. දැන් කර්මාන්තපුරේ ඇතුළේ ඉඳන් මම එළියට යන ගමන් ඉන්නේ. දැන් ගේට් එක පේන ඉස්සරහෙන්. මම මේ දැන් ප්‍රධාන පාරට දානවා ගේට් එකකින්. සිකියුරිටි පොයින්ට් එකක් තියෙනවා. මේ දැන් ප්‍රධාන පාර මං කිව්වේ අර පාරෙන් එහා පැත්ත අනිත් පැත්තට තියෙනවයි කියලා. මම මේ ඩ්‍රයිවිං කරන ගමන් මේ වීඩියෝ එක කරන්නේ. දැන් ටිකක් අමාරුයි. කමන්නේ. මේ තියෙන්නේ ඒකල කාර්මික ජනපදේ. පේනවද දැන් ඔයාලට? මේ තියෙන අනිත් පැත්තේ බස්සයක් ආවා. දැන් මම යන්නේ ජාල ටවුන් එක පැත්තට. මේ මම පාර දෙපැත්තේ තියෙන ෆැක්ටරි තමයි එක ෆැක්ටරි. ඒවා තමයි පෙන්න යන්නේ. කඩ තියෙනවා. මේ පැත්තේ ඉස්සර මේ කර්මාන්තපුරට පටන් ගන්න කලින් මේවා හෙන්න විශාල නොදියුණු ගම්මාන වගේ තමයි මේවා තිබිලා තියෙන්නේ. මේ දැන් මේ දියුණු වෙලා මේ පලා මේ ළඟදී හදපු ෆැක්ටරි එකක්. බස් එක නැවතුවානේ. මේ පාරේ යන බස් එක ලංගම බස් එකක්. තව එක ටයර් වැඩ බලන්න. කොහෙද මං දැන් ටයර් වැඩ බලන්න.
building මේ පැත්තේ පාඩ ඒක තියෙන්නේ අර මං කිව්වේ ආයෙක වැඩක් මේක මම කලින් එනකොට මේ කැලෑව දැන් කෙලින්ම වගුරු බිමක් තිබුණේ මෙන්න මේ පන්සලේ පොඩි පන්සලක් වගේ තියෙන පොඩි බෝධින්නාසික මෙන්න මේක මං කිව්වේ මේක තනිකර වගුරු බිමක් තිබුණේ දැන් ඒක බලන්න ඒකේ දැන් බිල්ඩින් එකක් ගහලා ලොකු වක්කර ප්‍රොජෙක්ට් එකක් ඒක අනිත් පැත්ත පාරේ මේ තියෙන්නේ වගුරු බීම තමයි මං කියේ. ඔය තියෙන ඔන්න වගේ විශාල ගස් තිබුණා තනි මඩ ගොඩක් කර මේ ඊටම මේ දැන් එක හදාගෙන යනවා ස්විමින් pool එකක් හදන්න තියෙන්නේ ඒකේ කොටසක් මේ ටික නම් තාම එහෙමමයි මම ඉස්සර එනකොටත් අර ටික එහෙම තමයි තිබුණේ ඔන්න ජායල ටවුන් ඔරලෝසු කණුව හන්දියට ආවා ආයි දවසක මම වීඩියෝ එකක් ගේන්නම් අදට මේ ඇති මම නතර තිනවා